වණකම් අයිබෝන් අද මං කතා කරන්න යන්නේ බුදුදාම ගැන ඒකට වෙලා තියෙන්නේ මොකද්ද ඇයි මේ බුදුදාමට මිනිස්සු බුදුදාම හැරියන්නේ ඇයි මොකටද කියලා තමයි මම බලන්නේ මට අදාළ නැහැ ඒ වුණාට මම ක්‍රිස්තියානි වෙනකොට මට බුදුදාම ගැන කැක්කුමක් තියෙනවා මම බුදුදාම හරියටම ආදරය කරන කෙනෙක් දිගටම අටම ස්ථානට යනවා බදිනවා විවිධ ස්වාමීන් වහන්සේලාගේ බණ අහනවා මගේ සිද්දත් තුලත් බුදුදාම ගැන හොඳ අවබෝධයක් තියෙනවා ඒ නිසා මම බුදුදාම ගැන දන්න නැති වුණාට බුදුදාමට අවගෞරවය කරන්නේ ඇයි කියලා තමයි සමහර දේවල් දැක්කාම අපිට හිතෙන්නේ. ඒ නිසා මේ කවුරුත් තරහා වෙන්න එපා මගේ සිංහල වචනවල තියෙන පොඩි අඩුපාඩු වල අල්ලගෙන මේ මාත් එක්ක තරහා අමනාප වෙන්න එපා. මම දැන් කියන්න යන්නේ ළඟදී ඊයේ පෙරේදා වෙන්න ඇති බලු කපුටු දානය කියලා දානයක් දුන්නා ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක්. එයා එන්නේ උන්වහන්සේට විරුද්ධව කතා කරන අයට කටවුට් ගහලා ඒ මාධ්‍යවේදීන්ට සමහර ස්වාමීන් වහන්සේලාට ඒ වගේම YouTube නාලිකාවේ අයිතිකාරයෝට එයා උන්වහන්සේගේ ක්‍රියාවල කතාවල විවේචන කරන ඒවා ඒ අයට දැන් ධම්මියක් අදලා බලු කපුටු දානයක් කියලා දෙනවා. ඊට පස්සේ ඒක ප්‍රචාර කරනවා වීඩියෝ පටයක් හදලා කියන්නේ YouTube මේ රටේ ප්‍රකට YouTube කාර්යයක් ගෙන්නලා එයාත් ඒක එකතු වෙලා ඒක කොන්ජෝ කරලා මේ රටේට නිකුත් කරනවා. එතකොට මේකේ තියෙන මේ තේරුම මොකද්ද කියලා මම බලපුවම මට කනගාටුවක් හිතුණා. මේ මොකද්ද මේ කරන්නේ කියලා. ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ බුදුදාමටයි බුදුදාම හදන අයටයි බුදුදාමට ආදරේ තියන අයටයි නැත්නම් බුදුදාම හදන්න ඕන කියලා හිතන අයටයි ආදර්ශමක් වෙන්න ඕනනේ. එතකොට සිවුරු ඇඳගෙන මේ විදියට බලු කපුටු දානයක් කියලා ඔහම කොන්ජෝ කරලා කටවුට් ගාලා මේ මිනිසුන්ට අපහසු කරලා මිනිසුන්ට පරුෂ වචන වලින් බැනලා ඒ කරන ක්‍රියාවල බුදුදාමට ගැලපෙනවද කියලා ප්‍රශ්නයක් මට තියෙනවා. බුදුදාමේ කියන්නේ හොඳ මේ ලෝකෙම තියෙන හොඳම දාමක්. එතකොට ඒ දාම හරියාකාරව මිනිසුන්ට ගෙනියන්න නැතුව දැන් බුදුදාම දැන් මේ බුදුදාමට මිනිස්සු අකමැති වෙලා තියෙන්නේ බුද්ධ ජීවරයෝ දැක්කාම මිනිස්සු කැමති නැති වෙලා තියෙන්නේ දැන් මේ අප්‍රිය වෙලා තියෙන්නේ මොකටද කියලා බැලුවත් මෙවැනි ක්‍රියාවල කරපු ඉඳලා තමයි කුණු අරපින් බණිනවා සිවුරු ඇඳගෙන කපා කොට කෑලි වලට කපනවා අන්නේ දෙමළ මිනිස්සු කියලා කියනවා මුස්ලිම් මිනිස්සුන්ට හිරෙව කතා කරනවා. එතකොට මේ අයට මේ මට තියෙන ප්‍රශ්නය තමයි සිවුරු ඇඳාම චණ්ඩි වෙනවද නැත්නම් බුදුදාම මිනිස්සුන්ට කොහමද කියලා දෙනවද කියලා ප්‍රශ්නයක්. ඒකද මේකද ඒගොල්ලන්ගේ වැඩක් කියලා ප්‍රශ්නයක් මට තියෙනවා. නමුත් එතකොට මේ වගේ චණ්ඩි වගේ මේ වගේ ගොංජෝකාරයෝ වගේ ඇසිරෙනකොට බුද්ධාගම ආදාන මිනිස්සුන්ටත් අප්‍රිය වෙනවා. ඒ වගේ බලන් ඉන්න අන්‍ය ආගම මිනිස්සුන්ටත් ඒක මේක මොකද්ද මේ කියලා තේරුමක් කියලා තේරෙන්නේ නැති ගතියක් තියෙනවා. එතකොට මේ විදියට මේ බලු කපුටු දානය කියලා එක මේ නාලිකාවලයි YouTube නාලිකාව අයිතිකාරයෝටයි මේ ස්වාමීන් වහන්සේලාටයි මේ ඒගොල්ලන්ගේ විවේචන කරන එමෝටම මේ කරගෙන ඉන්න එක මේ ස්වාමීන් වහන්සේලාට සුදුසුද කියලා ප්‍රශ්නයක් මට තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ කියන්නේ මම රාත් වෙලා කියලා කියනවා. මට වඩා මොලකාරයෝ නැහැ කියලා කියනවා. මට තියන්නලා මේම කරලා පෙන්නන්නම් කියලා කියනවා. මේ රටේ ජනාධිපතිට පරුෂ වචන වලින් ආමන්ත්‍රණය කරනවා.
මේ රටේ මිනිසුන්ට ගොනෝ කියනවා එක එක වචන කියලා ආමන්ත්‍රණය කරනවා. එතකොට මේ කුලවාදී ගැන ඉහළ මම ලොකු කුලයක් කියලා එහෙම කියලා කතා කරනවා. මම දකුණේ මම මේ ආවල් කුලයේ කියලා එහෙම කතා කරනවා. එතකොට මේ රටේ තියෙන තක්කඩි දේශපාලකයොත් එක්ක එකතු වෙලා ඒ යාළුකම් මිත්‍රකම් පවත්වාගෙන ගිහිල්ලා ඒගොල්ලන්ගෙන් වරදාන වරප්‍රසාද ලබා ගන්නවා. එතකොට මේ රටේ මිනිසුන්ට මේ දෙන ආදර්ශම මොකද්ද කියලා බැලුවොත් අපිට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. එතකොට මම ආන්නේ මට තියෙන ප්‍රශ්නේ තමයි මම මේ වීඩියෝ කරන්න හේතුව මම බණ අහනවා. මම අටම ස්ථානම් වදින්න යනවා. ශ්‍රී මහා බෝධි වදින්න යනවා. ඉඳන්දලා යනවා. එතකොට ගෙවල් වල මගේ යාළුවෝන්ගේ මිත්‍රයෝන්ගේ ගෙවල් වල බණ ගෙදරට ගියාම ඒ බණ ඉවර වෙනකම් ඉඳලා ඒ බණ අහලා තමයි එන්නේ අපි. මම එන්නේ. එතකොට මට ටිකක් අවබෝධයක් තියෙනවා මේ බුදු දාම ගැන හොඳ පැහැදීමක් තියෙනවා. එතකොට මේම කරගෙන ඉන්නකොට මේ වගේ ස්වාමීන් වහන්සේලා මේ විදියට කරනකොට තමන්ට වැඩි ඉහළේ කවුරුත් නැහැ. තමන්ට විතරයි ත්‍රිපිට හොඳටම දන්නේ. අනිත් අය මේම පාත් මටම දාලා කතා කරන ස්වාමීන් වහන්සේලා විතක කිව්වා දලදා වහන්සේ දලදා මාලිගාවේ දලදා වහන්සේ මේ ඒකට කුණු අරබින් ඒක ඕනේ නැති කතාව කියලා බැනලා අන්තිමට ගිහිල්ලා මහානායක ස්වාමීන් වහන්සේලාට සමාව ඉල්ලගෙන ආවා. ඒත් මේ විවිධ දේවල් මේ කරගෙන යද්දී දැන් මේ බලන්න තමන් මේ මෙච්චර ලොකු මේ හාමුදුරු කියලා කියනවා මම රාත් වෙලා කියනවා නෝම කියපු එකනා මේ මෙච්චර පල්ලම් බෑල මේ සාමාන්‍යයෙන් YouTube කරුවටයි මේ සාමාන්‍ය ස්වාමීන් වහන්සේලාටයි එයාට බණිනවා කියලා ප්‍රතිප්‍රහාරයක් ඇයි එල්ල කරන්නේ. එතකොට මේ එයාලා හරිම ස්වාමීන් වහන්සේ කෙනෙක් නම් මේවත් අපිට තේරෙන්නේ නැහැ මේක වැඩක් නැහැ අපිට කියලා දෙන්න ඉන්න ඕනේ. එතකොට මේකට ආයේ ප්‍රතිප්‍රහාරයක් කරන්න යනවා කියන්නේ ඒ අයටයි මෙයාට තියෙන වෙනස මොකද්ද? ඒක ප්‍රතිප්‍රහාර කියන්නේ අශිෂ්ට විදියටනේ කරන්නේ. ශිෂ්ට විදියටත් ඒක නෑ. අශිෂ්ට විදියට තමයි ප්‍රහාරයක් එල්ල කරන්නේ. එතකොට මේ තියෙන තේරුම මොකද්ද? මේකේ තියෙන තේරුම මොකද්ද? අපිට තේරෙන්නේ නෑ මේකේ තියෙන තේරුම මොකද්ද කියලා. එයාලා තමයි කියලා දෙන්න ඕන මිනිසුන්ට තවත් බුද්ධ ආගමකට මිනිස්සු විවිධ ජාතියෙන් ඇදලා ගන්න ඕනේ. ඒකනේ කරන්න ඕනේ. දැන් ක්‍රිස්තියානි ආගම මේ ලෝකයට බී වුණේ කොහමද? මුස්ලිම් ආගම මේ ලෝකයට මේ මෙච්චරතන වැතිරලා ගියේ කොහමද? මේ ඒගොල්ලන්ගේ ආගම මේ මිනිසුන්ට කියලා දුන්නා. ආදරය කරුණාව බෙදාගත්තා ඒගොල්ලෝ. ඒගොල්ලෝ අධ්‍යාපනය දුන්නා. එමදේම දෙනකොට මිනිස්සු බැලුවා මේක තමයි මාර්ගය කියලා ඒ පැත්තට ගියා. එතකොට බුදුදාමේ ඒ විදිහට හැයි ඇසුරු බුදුදාමේ දැන් ගොඩාක් ස්වාමීන් වහන්සේලා ඉන්නවා මේ රටේ. රටට ආදරේ දාමට ආදරේ මේ රටේ ජාති තුනටම ආදරේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා. එතකොට මයාත් කියනවා මේ දෙමළ මිනිස්සු සිංහල මිනිස්සු ඔක්කොම එකතු වෙන්න ඕනේ රමේ කියලා කියන හොඳයි. ඔයා කරගෙන යන ෆාම් එක ඒ ගැනත් අපිට හොඳ පෑදීමක් තිබුණා. නමුත් ඒකත් බොරුවක් කියලා දැන් ඕගානික් තමයි කරගෙන යන්නේ කියලා කිව්වට ඒකත් පෝරගාලා කරනවා කියලා දැන් තාවුරු වෙලා තියෙනවා කොරෝනාවෙන් පස්සේ. එතකොට මේ කරන්නේ දැන් මේ ගිහලා බණ කියලා පිටරටවල ගිහලා බණ කියලා මිනිස්සුව රවට්ටලා සල්ලි අරන් ඇවිල්ලා තමන් ලොකු කෝටිපති ලොකු ආමතුරු ලංකාවෙන් මට වඩා කවුරුත් නැහැ උසස්ත කවුරුත් නැහැ මට තියෙන මොලේ කාටවත් නැහැ කියලා කියාගෙන ඉන්න එක තමයි මේ සාමාන්‍යයෙන් පල්ලම් බෑලා මේ තරම් පල්ලම් බෑලා මේ මිනිස්සුන්ට ගොංජෝ කරන්නේ. එතකොට මේ රට හිටියා සෝමාමතුරු හිටියා මේ සෝබිදා ආමතුරුලා හිටියා දැන් වර්තමානයේ මිනිස්සු මෙච්චර ආදරය කරන ආමතුරුනේ ඒගොල්ලෝ. එතකොට මේ වර්තමානයේ ඉන්නවා කාගම ආමතුරු ඉන්නවා කත්නෝරව ශ්‍රී ධම්ම හිමි කියලා ආමතුරු කෙනෙක් තරුණ ආමතුරු කෙනෙක් ඉන්නවා කත්නෝරුව. එයා උන්වහන්සේ දේශනාව හැව්වාම කාගම ආමතුරුගේ දේශනාව හැව්වාම අපිටත් බුදුදාමට යන්න ඕන කියලා හිතනවා. බුදුදාම වැළඳ ගන්න ඕන කියලා හිතනවා. බුද්ධාගමට යන්න ඕන කියලා හිතනවා. බුද්ධාගම වෙනයි දාම වෙනයිනේ. මේගොල්ලෝ ආගම කියාගෙනනේ අනිත් මිනිසුන්ටත් මඩ ගන්න අනිත් මිනිසුන්ටත් බනින්න අනිත් ජාතියටත් බනින්න අනිත් ආගම් වලට බනින්නේ මේ රටේ නායකයෙකුට බනින්නේ මේකට දේශපාලකයෙකුට බනින්නේ මේ රටේ මිනිසුන්ට පරුෂ වචනයෙන් වලින් බනින්නේ. එතකොට මේ බණ කියන අය මේ වගේ වචන වලින් බනින්න පුළුවන් කියලා ප්‍රශ්නයක් තියෙනවා අපිට. මෙයාලා කොච්චර ලොකු අරමෙ වල කිව්වොත් මෙයාලා සීමිත කට්ටිය තමයි මෙයාලා වටේ රොක් වෙලා ඉන්නේ. එතකොට මේ ස්වාමීන් වහන්සේලාත් රොක් වෙලා ඉන්නේ. එතකොට
මේ තරම් මේ අපිට පේනවා දැන් කාගම ආමතුරු කොයරි බණ කියන්න ගියාම දාස් ගණන් මිනිස්සු එකතු වෙනවා. හත්නෝරුව ශ්‍රී ධම්මා හිමි යද්දි ඒ තරුණ ආමතුරු කෙනෙක්. එතකොට උන්වහන්සේට මාර පිළිගැනීමක් තියෙනවා. මොකද උන්වහන්සේගේ බණ ඇහුවම අපිටත් හිත උණු වෙනවා. එතකොට ඒ වගේ අය මෙයාලා කරන්නේ නැතුව දැන් ඒ ආමතුරුලටත් මෙයාලා මඩගයි. එතකොට මේ ඒ වගේ කවුරු හරි හොඳ කරගෙන යද්දී එයා කියන එක වැරදි. එයා මොනවද කියන්නේ? ඒ ත්‍රිපිටකයේ එමෙ නැහැ කියලා බොරු කියලා ඒ මිනිස්සුවත් පල්ලම් බස්සල මඩ ගහලා කරන වැඩ තමයි උන්වහන්සේ කරගෙන ඉන්නේ. කවුද? ශ්‍රී ධම්ම ගදම සමන්ද බත්‍ර ආමතුරු. එයාගේ නම කියවට නම කියන්න ඕනේනේ කවුද කියලා. එතකොට මේ වගේ බලු කපුටු දාහනයක් දෙනවා කියලා මේ රටේ මිනිසුන්ට ගොංජෝ කියලා දැන් මේක මේ වීඩියෝ පැටේ නිකුත් කරන එක හරිද මේක? මේක බුදුදහමෙන් අනුමති කරන්න පුළුවන්ද? බුදුදහම හදාන්න මිනිස්සු මේක අනුමති කරනවද? මේ මිනිස්සු මේක තියෙන ආදර්ශම මොකද්ද? මේ රටට දෙන ආදර්ශම මොකද්ද? තරුණ පරපුරට දෙන ආදර්ශම මොකද්ද? මේ අපිට මේ අන්‍යාගම කට්ටියට දෙන ආදර්ශම මොකද්ද? අපිටත් මේ බලන් ඉන්නකොට අපිට තේරෙනවා මේක නිකන් පාත් වැඩක්, තනිකරම පාත් වැඩක්. එතකොට ස්වාමීන් වහන්සේ කෙනෙකුට ගැළපෙන වැඩක් නෙමෙයි කියලා මට නම් තේරෙනවා. නමුත් ඇයි මේගොල්ලන්ට තේරෙන්නේ නැත්තේ? ඇයි අපි මේ සිවුරු ඇඳගෙන මේ සිවුරුව ඇතුළේ ඉඳගෙන ඇයි මේම කරන්නේ කියලා එයාලට තේරෙන්නේ නැත්තේ? එතකොට මේක ඇයි මේ අනුමති කරන්නේ මේ රටේ මිනිස්සු කියලා ප්‍රශ්නයක්වත් අපිට තියෙනවා. මෙයාලා දිගටම රාජනායකයටත් කුණුවarpින් බනිනවා. මේ රටේ අමිතිකොල්ලෝටත් කුණුවarpින් බනිනවා. මේ රටේ මිනිස්සුටත් කුණුවarpින් බනිනවා. හරිද? මේ රටේ මේ බුද්ධිමත් මිනිස්සුටත් ආචාර්යවරුන්ටත් කුණුවarpින් බනිනවා. එතකොට මේ මෙයාලා ඔක්කොටම වඩා මේ ලොකු මම තමයි ලොකුයි මට දෙන්න මේ රට මං කරලා දෙන්න වෙන්නන්නම් කියලා කියනවා. ඒක විතරක් නෙමෙයි මේ රටේ ආපදාවට ලක් වෙලා තියෙන වෙලාවේ මිනිස්සු අන්ධ අසරණ වෙලා තියෙන වෙලාවේ ඉන්න වෙලාවේ දැන් මිනිස්සුන්ට උදව් කරන්න ඕනේනේ. මිනිස්සුන්ට මනස හදන්න බණ කියන්න ඕනේ නැත්නම් මොනවා හරි කරන්න ඕනේ. තමන්ට පුළුවන් දෙයක්. ඒක නැතුව මේ තුට්ටු දෙක වැඩ. මේ කියන YouTube එකේ කතා කරන එකටයි මේ පත්‍රය ලියන එකටයි මේ ස්වාමීන් වහන්සේලා බණවල කියන එකටයි මේ වගේ පාත් මට්ටමට ගිහිල්ලා වැඩක් කරන්න ඕනද කියලා ප්‍රශ්නයක් අපිට තියෙනවා. මේ ඇයි මේම කරන්නේ කියලා බැලුවම මෙයා එමදාම මන් තමයි පොරක් කියලා කියාගෙන ඉන්නවා. ඒකට අභියෝග කරන අයට එමදාම මෙයා මඩ ගන්නවා. මඩ ගන්න කියන්නේ ඉතා පාත් මට්ටම කියලා පල්ලම් බෑලා පාත් මට්ටමට ගිහිල්ලා පරුෂ වචන වලින් බැනලා කුණුවarpින් බැනලා ඒගොල්ලන්ට ආමන්ත්‍රණය කරනවා. එතකොට මේක දැන් මේක තමයි මේ ලංකාවේ ප්‍රශ්නේ. ඒ කාලේ ඉඳලාම මේ ආමතුරුවරුන් සමහරු ආමතුරුවරුන් තමන්ගේ දේශපාලනයේ තමන්ගේ බිස්නස් එක කරන ගන්න තමන්ගේ දේශපාලන නායකයෝ සතුටු කරන තමන්ගේ බිස්නස් එක කරගෙන යන්න තමන්ට විරුද්ධ එන අයට ඔක්කොටම ජාති ભેද කුල මතයෙන් තොරව මේගොල්ලෝ මේ ආමන්ත්‍රණ කරලා තින්නේ මේ විදිහට තමයි. එතකොට මේ විදිහටම ගියාම මේ රටේ බුදුදාමට මිනිස්සු අකමැති වෙනවා. එතකොට බුදුදාම නැති වෙන්නේ නැහැ කවදාකවත්. බුදුදාම නැති කරන්නත් බෑ, ක්‍රිස්තියානි නැති කරන්නත් බෑ, මුස්ලිම් ආගම නැති කාටත් ඒ ආගම් නැති මාර්ගවල නැති කරන්න බෑ. ඒක මිනිස්සු යන්නේ ඒකට බැඳිලා ඉන්නේ, ඒක ලැබියාව තියෙන, ඒකට භක්තියක් තියෙන මිනිස්සුන්ට. ඒ නිසා ඒක නැති කරන්න බෑ. නමුත් මේ වගේ කරනකොට මේක හැල්ලුවට ලැක් කරනවා. මේක මේ සුළුපට්ට ප්‍රශ්නයක් නෙමෙයි මේක ජාතික වශයෙන් මේක බලපාන ප්‍රශ්නයක්. මේ විදියට කරගෙන ඉන්නකොට තරුණ ස්වාමීන් වහන්සේලාත් බලනවා අන්න මේ ශ්‍රී කවුද සමන්ද බත්‍ර ආමතුරු කරන එක තමයි හරි. අපිත් මේ විදියට යන්න ඕන කියලා හිතුවත් මේ බුදුදාමට වෙන්නේ මොකද්ද? එතකොට මේ අන්‍ය ආගම මිනිස්සු මේක බලලා දැන් මම මේ කතා කරාට සමහරක් අය මේක උණුත් කොංජෝකට ගන්නවනේ මේක. අහන්න බලන්න උන්ගේ බුදුදාම කියලා එන්නේ. ඒක වැරදි. දැන් අපි මේ රටේ ඉපදුනා නම් මේ රටේ පුරවැසියෝ නම් අපි හැමෝටම තියෙනවා අයිති එම දෙයම කතා කරන්න. එතකොට එහෙම කතා කරන අයිතිය තියෙන්න ඕනේ. එතකොට මට අදාළ නැති වුණාට මගේ ආගම නැති වුණාට නමුත් මටත් මේක කතා කරන්න ඕන කියලා හිතුණා. මොකද මගේ මිත්‍රයෝ ගොඩාක් ඉන්නවා ඔක්කොම සිංහල බෞද්ධ අය. මොකද මගේ අවුරුදු 30ක් 35ක් විතර 30ට වැඩි කාලයක් සිංහල අයත් එක්ක මේ ඇසිරෙන ඉඳලා තමයි මට මේම සිංහල කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ත් එක්ක කනතුන කරනවා, ඒගොල්ලන්ත් එක්ක කනවා බොනවා, ඒගොල්ලන්ත් එක්ක ජීවත් වෙනවා, ඒගොල්ලන්ත් එක්ක රසාව කරනවා. ඒ නිසා තමයි
මේ මට මේ සිංහල වචනයකත් කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ බුදුදහම අවබෝධ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ විදියට ඒ නිසා තමයි. ඒ නිසා මමත් හිතුවා මගේ මතය මොකක්ද කියලා මේ කියන්න ඕන කියලා. නමුත් මේ අපි කියවට අපිටත් මඩ ගායිද දන්නේ නැහැ. නමුත් කමක් නැහැ. ඒ මඩ ගැව්වට කමක් නැහැ. නමුත් මට මොනාර හිතුණත් ඒක කතා කරන්න ඕනේ. ඒක මොන જાතිවරි කතා කරන්න. අපි මේ ආණ්ඩුව වෙනස් කරේත් මේ තක්කඩි ක්‍රමයේ මේ කියන දේශපාලකයෝ මේ රට ගෙනලා තියෙන්නේ තක්කඩි ක්‍රමයට ගෙනලා තියෙන්නේ. ඒක වෙනස් කරලා මේ රට හොඳ දිශානතිය අරන් යන්න ඕන කියලා තමයි මේ ආණ්ඩුව වෙනස් කරලා මේ ආණ්ඩුවට අපි උදව් කරේ. එතකොට මෙවැනි දේවල් තමයි අරිගස්සන්න ඕනේ. මෙවැනි දේවල් අරිගස්සලා ඉස්සරහට රට ගෙනියන්න දාම ඇතුලේ තියෙන හොඳ දේවල් අරගෙන මිනිසුන්ට කියන්න ඕනේ. දැන් හත්නෝවර ශ්‍රී ධම්ම හාමුදුරු දැන් වයස කීයද යාට අවුරුදු 25ක්වත් එහෙම ඇති. එතකොට උන්වහන්සේ යද්දී මිනිස්සු පුදුමාකාර ආදරේ පෙන්නනවා. පුදුමාකාර හේතුව මොකද්ද? උන්වහන්සේ ලස්සනද? උන්වහන්සේට සල්ලි තියනවා කියලාද? නැත්නම් උන්වහන්සේ උගත් කියලාද? නැත්නම් උන්වහන්සේ උසස් පවුල් වලින් කොහරි ඉපතුනා කියලාද? නැත්නම් උන්වහන්සේ මාර දාර්ශනිකයෙක් කියලාද? නෑ. උන්වහන්සේ කියන බණ මිනිසුන්ගේ සිද්දා තුල ගිහිල්ලා ඒක තට්ටු කරනවා. එතකොට තට්ටු කරන දා තමයි මිනිස්සු අවදි වෙලා මිනිස්සු දැන් උන්වහන්සේට පුදුමාකාර ආදරය පෙන්නුම් කරනවා. එතකොට මේ වගේ අයි මෙයාලට කරන්න බැරි. අයි මේ වගේ පොඩි දේවල්ට තුට්ටු දෙක වැඩ කරගෙන ඉන්නේ කියලා තමයි ප්‍රශ්නේ අපිට. ශ්‍රී ධම්ම ආමතුරු කියා sorry සමහරවිට මේ සමන්තපත්‍ර ආමතුරු මුලදී කරගෙන ආපු වැඩ මමත් ආසයි තුනා මට. දැකලා ආසයි තුනා මමත් එයාගේ ප්‍රේක්ෂකයෙක් මම. එතකොට මේ උන්වහන්සේ දැන් කරගෙන ඉන්න වැඩ දැක්කාම අපිටත් මොකටද අපි මේ ෆලෝ කරන්නේ මෙයාව කියලා තැනකට තල්ලු වෙනවා. ඒකෙන් තමයි මම මේ කතා කරේ බෞද්ධ ආගම සිංහල බෞද්ධ මගේ යාළුවෝ මේ රටේ ඉන්න මිනිස්සු මම කතා කරපේකෙන් යම්කිසි වරදක් තියෙනවා නම් ඔයගොල්ලෝ පල්ලෙයාවින් ඔයගොල්ලෝ කමෙන්ට්ස් වලින් ලියාගෙන යන්න. මොකද අපිට තේරෙන්නේ නැති කමට තමයි මේක අහන්නේ. මේම කතා කරන්න පුළුවන්ද? මේම ඇසිරෙන්න පුළුවන්ද? මේම ආදර්ශමක් දෙන්න පුළුවන්ද කියන තමයි අපිට තේරෙන්නේ නැති ඉඳන් තමයි මේක අහන්නේ. සිංහල බෞද්ධ ආගම ඉන්න මිනිස්සු මේ රටේ සිංහල බෞද්ධයන වැඩි ඒ අයකින් මං ආන්නේ ඕගොල්ලන්ගේ මතය මොකක්ද පල්ලෙයන් ලියාගෙන යන්න. බොහොම ස්තුතියි. නன்றි වණකම්.